මොකද කියන්නේ නැගිටා බද්දෝ කරන්නේ මොකද පෙන්නන්න බෑ මට. අපෝ ඒ විදිහ බලන්න එපා වෙයි ඒකෙන් තාට පෙන්නන්න බෑ මට තමුසෙව. ඇයි මම රටක් ලෝකයක ඉඳලා මම චාටර් කරලා තියෙන්න මට බයික් එකක් කරන් දෙන්න. යකෝ බයික් ගන්න කියන්නේ යකෝ ගෙදර දැන් අර වාහන දෙකක් තියෙනවා මේ ඒ දෙකට පෙට්‍රල් ගහලා මට එපා වෙලා ඔය තියෙනවා දෙකෙන් එකක් මට පදින්න බෑනේ. තාත්තා ඉතින් මේව කරන්නේ. ඒ ජීවිතේ කැමති කිසිම දෙයක් වෙන්නේ නැහැ. අනේ මගුල් කියවන්න එපා ඔය ඔයාලා යන්න මම මැරෙනවා තෝත් එක්ක ඉන්නේ මම මැරෙනවා. ඉන්න බයි පාඩු අහනවා තියෙන්නේ මොකද කියන්නේ නැගිටා අපි ගෑන්න මාකාරය අසනීපද්ද ඔයද මේ තමුසෙ මොනවද කියන්නේ? අයියෝ. ඒ තමුසට පිස්සුද ඔය අනේ අයියා සමාවෙන්න අයියේ මේ මොකද්ද කරන්නේ අම්මේ වගේ බයික් එකක් කිල්ලුවේ. ඔය කියන්න බෑ මම පාර මනුස්සයෙක් පස්සේ දාන්නේ මොකද්ද මට මේකම ඕනේ. ඉතින් මේක ගන්න බෑනේ මේ මිනිස්සයාගෙන මේ බයික් එක ඕනේ. අයියෝ ඕක දැන් ප්‍රශ්නේ මේම කරමු ඒක ගත්ත දැන මම පෙන්නන්නම් ඔය දෙකට ඒ ඉතින් මේක පෙට්‍රල් වාහන දෙකක් තියෙනවා ගෙදර නෙමෙයි බං නෑ මේ පෙට්‍රල් මේක ඉලෙක්ට්‍රික් මොකද්ද මේක දුන්නා මොකක්ද වන්නේ ඒක ලංකාව වැඩිම දුරක් යන්න පුළුවන් ඉලෙක්ට්‍රික් බයික් කියලා. මම කිය ලංකාව වැඩිම දුරක් යන අර මේ වැඩි හරිය බං මේ ඉලෙක්ට්‍රික් බයික් ඔක්කොම අන්න ගෙවල් වල ඒක බැටරිය චාර්ජ් කරන ලිතියම් වයන් අර මකුල මේ මොකද කියලා. මේ බයික් එක තමයි පොරුපියක් නැතුව ඇත්තටම යන ගියපු එකම බයික් එක. ඉලෙක්ට්‍රික් අලුත් බජාජ් එකක්. මේ අසල මේ කිලෝමීටර මේ මොකද එද කියලා මේක ඇත්තටම කිලෝමීටර් 137ක් යන්න පුළුවන්. ඔයාලට පැය 3ම මාරෙන් මේක ෆුල් චාර්ජ් කරලා ඇත්තටම මේක පෙන්වන ගාන වාට යන්න පුළුවන්. අනිත් බයික් වගේ නෙවෙයි. ඔයාලා මේක ඇත්තටම මේ ගාන යන්න පුළුවන්. මේක ඉලෙක්ට්‍රික් බයික්. දැන් මේ අනිත් දේවල් පස්සේ නෑ මේක මේකට ඔයාලට මොකද කරන්නේ නෑ මේකට ඔයාලට අවුරුදු 3ක සම්පූර්ණ ටෙල් පිලි පරිගිමක් අපේ. අවුරුදු 3ක් සම්පූර්ණ. එතකොට ඔයාලට මේක ඕනදාට යන්න පුළුවන්. මේකේ වාසි ගොඩක් තියෙනවා. ඔයා මේ බයික් එක ගත්තා කියන්නේ ඔයා හොඳ ආයෝජනයක් කරා කියන එක තමයි. මොකද ඔයාලට මේක ගන්න තරම් වස්සේ ඔයාලට තෙල් ප්‍රශ්න ඇති. Wait a minute. Who are you? ඔන්න ඉතින් මං වගේ අලුත් මලුත් බයික් එකක් ගන්න ඔයාලට තමයි මෙන්න මේ අවස්ථාව. අඩුම මූලික කේරීමක් යටතේ ඔයාලට අවශ්‍ය කරන ඔයාලා හිතාගෙන ඕනම බයික් වර්ගයක් මෙතනින් ගන්න පුළුවන්. ඔන්න එහෙනම් පොළොන්නරුව අවද අරණගල්ලේ අවද හැමෝටම එන්න කියලා ආරාධනා කරනවා. මේ තමයි අරණගල්ලේ රෙක්ස් එන්ටර්ප්‍රයිසස්